මේ තියෙන්නේ මගේ වැඩවලට හරියන විදිහට මං අලුතෙන්ම හදාගත්ත ස්ටුඩියෝ එක. අද වීඩියෝ එකෙන් අරන් හැවලා තියෙන්නේ මගේ ස්ටුඩියෝ එක එහෙම නැත්නම් මේ බෑග්ග්‍රවුන්ඩ් එක කොහොමද මුලින් ඉඳන්ම හැදුනේ කියන එක. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන්න දෙන ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම පහළ තියෙන subscribe button එක press කරලා channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එකට like එකකුත් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අපි යන් අද වීඩියෝ එකට. ඉතින් guys මම මෙතන තිබ්බ ටේබල් එක ඊට පස්සේ මෙතන බිත්තිය ගහලා තිබ්බ ලෑලි ඒ ඔක්කොම අයින් කරා. දැන් තියෙන පේන්ට් එක ගහන්න. කාමරේ දැන් සම්පූර්ණයෙන්ම පේන්ට් කරලා ඉවරයි. ඉතින් මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් තමයි ඔයගොල්ලෝ දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මට ඉතිරි වැඩ ටික අද දවසේම කරගන්න බැරි වෙනවා. කියන්නේ පළවෙනි දවසේම කරගන්න බැරි වෙනවා. ඉතින් තව දවස් එකකින් වගේ නැත්නම් දෙකකින් වගේ මට මේකේ සම්පූර්ණ වැඩ ටික ඉවර කරගන්න පුළුවන් වෙනවා. කියන්නේ මම හිතන් ඉන්නවා මේකට පිටිපස්ස අර පොඩි වෝල් ආර්ට්ස් ඊට පස්සේ වෙනම නිකන් ලී වලින් ගහපු රාක් වගේ ඒ වගේ දේවල් ටිකක් ඇඩ් කරන්න. ඒකින්ද මට තව දවස් දෙකක් විතරයි මේක සම්පූර්ණයෙන්ම ඉවර කරන්න. ඉතින් දැනට මෙන්න මේ වගේ ලුක් එකක් තමයි ඉතින් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කලින් තිබ්බට වඩා ඇත්තටම මේ විදිය මට හොඳයි කියලා හිතෙනවා. මොකද කලර් එකත් හොඳයි. එහෙනම් ඉතින් දෙවෙනි දවසේදී හම්බෙමු. එසද දෙවෙනි දවසේ ඉතින් මම පළවෙනි දවසේ පිටිය පේන්ට් කරලා මේ කාමරේ ක්ලීන් කරගත්තා. දෙවෙනි දවසේ අද තියෙන්නේ මෙතනට පොඩි රාක්කයක් තියෙනවා. ඒක ගහගන්න ඊට පස්සේ මෙතන පෝස්ටර් වගේ මම ගහන්න හිතුවා. ඒ වගේ මේ බිමට ලයිට් එකක් උත්සාහ කරන්න ඕනේ. මේ ටික තමයි අද වෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ වැඩ ටික වෙන්නේ කියලා. guys මේ කියන්නේ මං කිව්ව රාක්කේ ඉතින් මේක මම හදාගත්තා. ඉතින් මේක මෙතනට ගැලපෙන්නේ කියලා ගන්න. මම මේක මෙතන සෙටප් කරගෙන බලමු. පෝස්ටර් තුනේ ඉතින් අපි මේක බිත්තියට අරවලා බලමු කොයි වගේ ලුක් එකක් එයිද කියලා. මේ විදිහට තමයි මගේ අලුත් ස්ටුඩියෝ එක එහෙම නැත්නම් මේ බෑග්ග්‍රවුන්ඩ් එක හරියටම හැදුනේ. ඉතින් අනිවාර්යෙන් ඔයාලට මේ ස්ටුඩියෝ එක ගැන හිතන දේ පහලින් කමෙන්ට් එකක් දාන්න. කලින් තිබ්බ ස්ටුඩියෝ එකද හොඳ නැත්නම් මේ අලුතෙන් හදාගත්ත බෑග්ග්‍රවුන්ඩ් එක එහෙම නැත්නම් ස්ටුඩියෝ එකද හොඳ කියලා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අඩුපාඩු දෙනවනේ ඒවත් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. මොකද අඩුපාඩු දෙනවනේ මට ඒව හදාගන්න පුළුවන්. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න කරන්න එපා. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න අමතක කරන්න එපා. channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම පහළ තියෙන subscribe button එක press කරලා channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඉතින් තවත් දවසක මේ වගේ අලුත්ම වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් ඉතින් අදට ගිහින් එන්න. හැමෝටම ජය වේවා.